චිත්‍රා දේවියගේ අවසාන දවස මොනවාද අපි යන්නේ ට්‍රිප් එක. පළවෙනි අවුරුද්ද ඉවර කරලා කට්ටියත් එක්ක යනවා. දැන් රෙඩි වෙලා ගමන් ඉන්නේ අපි. යාළුවෝ ඔයාලට පේනවාද මේ ඊයේ දවන්ට ජල ප්‍රහාරයක් එල්ල වුණා. අන්තිම දවසේ අපි හොඳටම සමරුවා ඒක. හෙලෝ පැතුම්. එයාත් හොඳට ලෑස්තිලා ඉන්නේ. දැන් එනයි යන්. ලංකාවේ තියෙන තවත් සුන්දරම නගරය කුරුණෑගල. ඇතුගල් පුරෙන් වටේලා තියෙන මේ සුන්දර කුරුණෑගල නගරය පව කරන් යන්නේ අපි දුලු කන්ද නගින්න. ඉතින් අපි කන්දට ගිහිල්ලා කන්නේ නැතුව ඉන්නේ. ඒක හින්දා අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා හැදුවා රොටි මෙතන හදන්නේ නැහැ. කන්ද නැගලා හදන්න ඕනේ හින්දා අපි හැදුවේ රොටි මිශ්‍රණය විතරයි. මොකද දැන් කට්ටිය ඒකට රෙඩි වෙන ගමන් ඉන්නේ. ටක් ගාලා අපි රොටි ටික හදාගෙන යන්න ඕනේ. මොකද නැත්තම් කන්ද නගින්න රෑ වෙන හින්දා. බුද්ධදාස රජතුමාගේ ඔසූයන. ඒ ඇයි එහෙම කිව්වේ? ඒ දුරුකන්දට කියන තවත් නම. මොකද මේකේ ඖෂධ පැලෑටි ගොඩක් තියනවලු මේ කන්දේ. කොහොමද ඒ ඖෂධ පැලෑටි ඇවිල්ලා තියෙන්නේ කියලා ජනප්‍රවාදවල ලස්සන කතාවක් තියෙනවා. මම ඔයාලට ඒක දැන් කියන්නම්. ඔයාලා දන්නවනේ රාම රාවණා යුද්ධය. ඒකිති රාවණාගේ ප්‍රහාරයෙන් රාමාට තුවාල වෙනවලු. ඒ තුවාලවලට බෙහෙත් හොයන්න හනුමව යවනවලු හිමාල වනයට. හිමාල වනයට ගිය හනුමට අමතක වෙනවලු මොකද්ද බෙහෙත් වර්ගය කියලා. ඒකින්ද හනුම කරන්නේ ඒ හිමාල වනයේ කොටසක් ලංකාවට අරන් එනවලු. ඒ ලංකාවට ගේන ගමන් ඒ හිමාල වනයේ කොටස තැන් කීපයකට ලංකාවේ වැටෙනවලු. ඒ වැටුණ එක් තැනක් තමයි දුලුකන්ද. තව තැන් කීපයක් තියෙනවා. රූමස්සල, රිටිකල, කච්චතිව්, තල්ලඩි. අන්නේ තැන් වලටත් වැඩිලා කියලා ජනප්‍රවාදී කියවෙනවා. ඒ වැටුණ එක් තැනක් තමයි මේ අපි නගින දුලුකන්ද. අපි දැන් වීඩියෝ එක ඉස්සරහට යන්. කොච්චර සුන්දරත්වයක් මේ දුලුකන්දෙන් අපිට විඳ ගන්න ලැබෙයිද කියලා.
අපි කන්ද මුතුනටම ආවා. අද රෑ ගත කරන්නේ අපි මෙන්න මේ කල් ගුහාවේ. වෙනස් මත්දැකීමක් අපි කොහොමද අද දවස ගත කරන්න කියලා මේ වීඩියෝගේ ඉස්සරහට බලමු. මම මේ මීමින් එක්ට මන්දක් ගහලා තියෙන්නේ. ගන්ධ බලලා ඉවරයි. නැගලා දැන් බහින්න යන්නේ කට්ටිය. කොහොමද ගමන? ගමන හොඳයි. ඒ වුණාට ඔයා මාර වදයක් දුන්නේ කැමරාවක් යන්න දුන්නේ නැහැ. ගමන නියමයි. අතරම සුපිරි. ජයවා. ගින්දර සුපිරි. හොඳට දෙනවා. ගමන සුබයි ජය නියතයි. කවිසින්ද සුපිරි ආතල්ලයක් ගත්තා. ලස්සන මනුස්සයොත් එක සුපිරි ගමනක් ආවා. ආයෙත් මෙහෙකින් සෙට් වෙනවා. ඔය ට්‍රැක්ටර් එක පදින යාළුවා ඉන්නා නේද? එයාගේ ගමේ තමයි අපි මේ රවුම් ගහන්නේ. එයා තමයි අපිට මේ ගමේ සුන්දරත්වය පෙන්වන්නේ. මම මෙතනදී එයාටයි එයාගේ අම්මා තාත්තට ස්තුති කරනවා අපිට ලස්සනට මේ ගමනට සහභාගී වෙන්න උදව් කරාට. Advanced